විවස් ඔයාලා හැමෝටම ජයග්‍ර දසක් කෙන්නේ කියල පතනවා ඔයාලා හැමෝටම ඉතින් ගොඩ කායට පස් ඇද ටැවලිම් ලෝගයක් කරන්නේ අද යනවා පානදුර ලස්සන පලේසස් ටිකක් බලන්න ඒවගේ ස්පේෂ ලෝකල් කවුරුද්දන්න පලේසස් ටිකක් තම බලන්න යන්නේ මත නනන්න මේ යන්නේ අපේ දෙදා සිසිහ එල් බැච්චක මීඩිය අපි පුස්සගේ තම මේ පරත් ඇනුවලි යනවා ඒගොල්ල එගුලොන් තම පාර ට්‍රිප් එක යන්නේ සැල්ලගේ ඉතිං ද හතාමාරයති බස්ස එක ආයතනය ගාට නවා කියල කිව්වා ඊට කලින් මගේ යාලු දෙන්නෙක් ඉන්නවාගේ යාලු තුන් දෙනෙක් ඉන්නවාකිව්වා ඒ තුන් දෙනත් අපි බල්ල අරගෙන අපි එතන්ට කියල්ල එතු ටිකක් බලමු එහෙනම් අපි යමු හෙන එතන්ට එහෙනම් අපි යමු වීඩියකට මේ ග්‍රවන්්ඩියෝ
දැන් අපි ඉන්නේ ජාතික රූපවාහිනී සංස්ථාව. ඒ වගේම පිටිපස්සෙන් තව කට්ටිය එනවා. අපි අනිත් අය එනවා ගෑන්ග් එකේ. දැන් අපි 10 වගේ වෙලාව දැන් අපි දැන් ජාතික රූපවාහිනී සංස්ථාවට යන ගමන් ඉන්නේ. අපි අතුලට ගිහින් කතා කරමු අපිට දෙයිද නැද්ද කියලා නම් මට ෂුවර් එකක් නෑ. දෙයිද නැද්ද කියලා ෂුවර් එකක් නෑ. අපි බලමු අතුලට යන්න පුළුවන් විදිහට. අපි දෙන්න පුළුවන් විදිහට. එහෙනම් අපි අතුලට ගිහින් කතා කරමු. දැන් ඉන්නේ මේ ජාතික රූපවාහිනී සංස්ථාව ඉස්සරහා ඉන්නේ. දැන් මේ යන ගමන් දැන් තමයි ජාතික රූපවාහිනී සංස්ථාවට එන්නේ. වෙලාව 10ට 10යි වගේ. ඒ සර් එක අපි දැන් මේ යන ගමන් ඉන්නේ. දැන් ඉන්නේ ජාතික රූපවාහිනී සංස්ථාව ඇතුලේ දැන් වගේ ඉන්නේ. පොඩ්ඩක් අතනින් පර්මිෂන් එක ගන්න සර් ගියා. දැන් පොඩ්ඩක් ඒ ඇතුළ එළිය තමයි මේ ඔයගොල්ලන්ට දෙන්නේ. එළිය තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඇතුළ වීඩියෝ කරන්න දෙයිද නැද්ද කියන එක මට ෂුවර් එකක් නැහැ. දැන් නම් අවුලක් නැහැ. එතන සිකියුරිටි අයගෙන් එච්චර ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ දැනට. උනට බලමු අපි ඇතුළේදී මොන වගේ දෙයකට මොන දෙන්න වෙයිද කියලා. නැති වුණොත් එහෙමයි. දැනට මේ එළිය තින් ටික තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි ඇතුළට ගිහින් හම්බෙමු. Fine. Diwa ko record kan. දැන් ඇති රෙකෝඩින් එක. තුල ගන්න පාන. අපි දැන් ජාතික රූපවාහිනී සංස්ථාවට ඇවිල්ලා අපි බැලුවා. ඇතුළ බැලුවා. නමුත් මේ ලයිව් මේ සජීවී එකක් අපිට බලන්න දුන්නේ නැහැ ඇතුලෙන්. මොකද මේ ඒගොල්ලෝ කිව්වා ෆෝන් කැමරාස් අපේ කවින්නේම ෆෝන් එකම අරන් ගියා. මේ අපේ කැනොන් එකක් එම අරන් ගියා. අපේ කැම් එකක් එහෙම උඩ ඇතුලට ගෙනියන්න දුන්නේ නැහැ. බෑග් වලට දාගන්න කිව්වා. අපි දැන් ජාතික රූපවාහිනී සංස්ථාවේ එළියේ ඉන්නේ. ඇතුළ පෙන්නවා. ඒ වුණාට අපිට ලයිව් පෙන්වන්න විදිහක් නැහැ. සජීවී මේ රූපරාම කිසිම දෙයක්කට පෙන්වන්න හම් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ. අපි දැන් තව 11ටත් තව එකක් බලනවා ලස්සන. තව එකක් සජීවී මේ වැඩසටහන. ඒකත් බලලා අපි ඊළඟට දැන් අපි මේ කැමරා රික්වෙස්ට් එක අරගෙන දැන් අපි ඉන්නේ මේ දැන් රික්වෙස්ට් එක ඉන්නේ දැන් පාටි අපි යනවා ප්ලේසස් දෙකකට. ඊට පස්සේ අපි එතනට ගිහින් කතා කරමු. ටෙස්ට් එකක් ඉතින් දැන් 12ට වගේ උදේට යනවා. 12ට යනවා. ඊට පස්සේ දැන් තියෙන ලේක් හවුස් ඊට පස්සේ සිරසේගේ තව මේ ප්‍රෝග්‍රෑම්ස් ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් වොයිස් ටීම්ස් වගේ ඒවා දෙක තුනක් තියෙනවා. ඒවා ටික බලනවා. ඊට පස්සේ පාන්දර කරලා తీරියෙන් බලලා ඒක ඉවර වෙනවා. එතන පොඩි යන්නවනේ ඉතින් ඔයගොල්ලෝ කොහමත් අන්තිමටම
ට්‍රිප් එකක් ගිහින් ඉවර වුණා ඒක අපි එතන ගන්න ඒ වගේම මේ අපි එතනදී හම් ඊට කෑල්ලේ වෙන සෙට් එක කේම ස්ටයින් එක බැලුවා ස්ටයින් ස්ටුඩියෝ එක බැලුවා ස්ටයින් ස්ටුඩියෝ එක බැලුවට මේ අපිට ඇතුළට යන්න අපිට කිසිම ෆෝන් එකක් ඇතුළට අරන් යන්න දෙන්න බෑ ඒගොල්ලෝගේ ප්‍රයිවසි එකත් එක්ක ITN එක ජාතික රූපවාහිනී සංස්ථාව සාමාන්‍යයෙන් රෙකෝඩ් කරගත්තා අපිට ස්ටයින් එකේ ඇතුළට යන ටික විතරයි වීඩියෝ කරගන්න හම්බුනේ එළිය අපි ගෲප් ෆොටෝ එකක් ගැහුවා ඒකයි දැන් බස් එකේ ඉන්නේ දැන් අපි පාන්දුර බීච් ගිහිල්ලා එතන පොඩ්ඩක් ෆන් ඇක්ටිවිටීස් ටිකක් කරලා ඉවරලා අපි එහෙම ගෙදර යන එක තමයි දැන් මේ බ්ලොග් එක ඉවර වෙන්න තියෙන්නේ දැන් බ්ලොග් එකේ අන්තිම කෑල්ලට කලින් කෑල්ල තියෙන්නේ දැන් අපි ඊළඟට යන්නේ බෝදුර ලන්ච් එක ගන්න ඊට පස්සේ පාන්දුර බීච් යනවා බීච් ගිහින් ඉවරලා අපි එහෙම මේෂන් කරපු ටයිම් එකක් තියෙන ටයිම් එකට අපි ගෙදර යන එක තමයි තියෙන්නේ එහෙනම් අපි ෆන් ඇක්ටිවිටීස් වලින් හම්බෙමු එහෙනම් ඊළඟට